හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයටපත් වේවා. අද දවසේ දේව වචනය මෙනෙහි කරමු. සුදු මතේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 23 සහ 24 පදයන්. එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධත්වයක් ඇති බව එහිදී නුඹට සිහි වේ. නුඹේ පඬුර පූජාසනය ඉදිරියේ තබා ගොස් පළමු කොට නුඹේ සහෝදරයා හා සමගි වී පසුව ඇවිත් නුඹේ පඬුර පුදාපන්න. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ ඊටමත් වැදගත් දෙයක් කියනවා. ඔබ දෙවියන් වහන්සේ ගාවට ඇවිල්ලා নমස්කාර කරන්න කලින් පූජා කරන්න කලින් ඔබ මොකක්ද කරන්න ඕන? ඔබේ සහෝදරයාත් එක්ක යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා නම් ඔබ ඒක ගිහිලා පළමුව සමගි වෙලා ඇවිල්ලා උන්වහන්සේට පූජා කරන්න කියලා කියනවා. මොකක්ද මෙතන උන්වහන්සේ බලාපොරොත්තු වන දේ? ඔබ කාත් එක්කවත් යම්කිසි ප්‍රශ්නයක් ඇති කරගෙන ඔබට දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකව පූජාවක් කරන්නට බෑ. මොකද ඔබේ හිතේ වෛරය, කෝපය, නැත්නම් කනගාටුව, කලකිරීම තබාගෙන ඒක කරන්න බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපි ගිහිල්ලා ඒ අයත් එක්ක සමගි වෙන්න උත්සාහ කරන්න ඕන. එතකොට සමහරක් වෙලාවට ඔබට තමයි අසාධාරණේ වෙලා තිබෙන ඒවා ඇත්තේ. ඒ උන්වහන්සේ බලාපොරොත්තු වෙන මොකක්ද? ඔබ ගිහිල්ලා ඒ ප්‍රශ්නය निराකරණය කරගන්න අවශ්‍යයි. මොකද ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ඊටමත් යහපත් දේ. මේ උන්වහන්සේ මේ ලෝකේ අපිට කියන්නේ මොකක්ද? ඔබ ඔබගේ අසල්වැසියාට ප්‍රේම කරන්න අවශ්‍යයි. ඒ වගේම යේසුස් වහන්සේ මොකද කියන්නේ? සතුරාටත් ප්‍රේම කරන්නට අවශ්‍යයි. යේසුස් වහන්සේ ඒ ආකාරයට ක්‍රියා කරපු අය අපි මේ ලෝකේ කාටවත් විරුද්ධ නැහැ. ඇයි? අපි මේ ලෝකේ ඉන්න හැම කෙනෙක් යේසුස් වහන්සේ තුල අපේ අසල්වැසියන්. අපි ඒ ආකාරයටයි බලන්නේ. ඉතින් ඔබේ සහෝදරයා වෙන්න පුළුවන්, කවුරුන් හෝ වෙන්න පුළුවන්. ඔබ යම්කිසි ප්‍රශ්නයක් ඇති කරගෙන තිබෙනවා නම් කල්පනා කරලා බලන්න. ඒක අපිට යුතු නැති දෙයක්. ඒ නිසා අපි මොකක්ද කරන්න ඕන? අපි ඒ අයත් එක්ක ප්‍රශ්නය අවසන් කරගන්නට අවශ්‍යයි. එහෙනම් අපි ගිහිල්ලා ඒ තැනත්තා හෝ තැනැත්තිය සමග එයාගේ හිත රිදෙන්න යම් කිසි දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් සමාව ඉල්ලලා අපි සමාදාන වෙලා තමයි දෙවියන් වහන්සේ ඉදිරියට යන්න ඕන. උන්වහන්සේගේ වචනේ කියන සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුන් දෙවියන් වහන්සේව දකින්නෝය. ඒ නිසා අපේ හදවතේ තිත්තකමක්, වෛරයක් තියාගෙන අපිට දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේට নমස්කාර කරන්න බෑ. ඒ නිසා අපි උත්සාහ දරමු. සමහරක් ප්‍රශ්න තියෙනවා අපිට එකපාරට විසඳ ගන්න බැරි ඒවට උන්වහන්සේගේ කරුණාව ඉල්ලමු. යේසුස් වහන්සේගෙන් කරුණාව ඉල්ලමු. එතකොට යේසුස් වහන්සේ ඒ ප්‍රශ්නේ විසඳලා දෙනවා. ඒ ආකාරයට අපි කටයුතු කරනවා නම් උන්වහන්සේ අපගේ පූජාව කෙරේ ප්‍රසන්න වෙනවා කියලා දේව වචනේ සඳහන් වෙනවා. අපි යාඥා කරමු. ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ මේ වචන නිසා ස්වාමිනේ අපිත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන තියෙන අය අපි කාත් එක්ක හරි ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා නම් ස්වාමිනේ ඒ සියල්ල අපිට සමාදානය ඇති කරගන්න උපකාර කරන්න. මොකද ඔබ වහන්සේගේ වචනේ කියන්නේ සමාදානය ඇති කරන්න තමයි ඔබ වහන්සේ අපෝ මේ ලෝකෙට එවලා තියෙන්නේ. අපි ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා ස්වාමිනේ. ඒ සියල්ල ස්වාමිනේ සමනය කරගෙන ඔබ ඉදිරියට එන අපි හැම කෙනෙකුටම උපකාර කරන්න. මම යාඥා කරනවා පියාණන් මේ වචන අසන සියලු දෙනා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනතුරු වලින් සියලු ආබාධ වලින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය, සතුට, ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන් ඉල්ලනවා. ආමේන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජයග්‍රාහී දවසක්